බොරලැස්ගමුව හන්දියටයි රත්මලානටයි අතරින් ඉදිවෙච්ච ලක්ෂරි හවුස් එකක් බලමුද? මොඩර්න් ඩිසයින් එකට ෆිනිෂ් වෙච්ච මේ හවුස් එකේ ෆර්චර්ස් 8යි. බෙඩ්රූම්ස් 4ක් වගේම බාත්රූම්ස් 3යි. ගේටඩ් කමියුනිටි ලොකේෂන් එකක්. ඩබල් කාර් පෝච් එකත් එක්ක කොස් වලින් කරපු මේන් ඩෝ එකක්. ස්පේෂස් ලිවිං ඒරියා එකත් එක්ක ඩයිනින් ඒරියා එක මේ පැත්තෙන්. කිචන් ඒරියා එක සෙපරේට්ලි තමයි ඩිසයින් වෙලා තියෙන්නේ. වුඩන් වලින් කරපු සුපිරි පැන්ට්‍රි කබඩ් ඒරියා එකක්. බෑක් යාර්ඩ් එකට හොඳ ස්පේස් එකක් වගේම මේ පැත්තෙන් මේඩ්ස් টয়ලට් එකයි වොෂින් ඒරියා එකයි. මේ පැත්තෙන් ෆ්‍රන්ට් ඒරියා එකට යන්නත් පුළුවන්. නිවස වටාවටම ඇවිදන් යන්න පුළුවන්. ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේ කොමන් බාත්රූම් එක මේ සයිඩ් එකෙන්. ග්‍රවුන්ඩ් ෆ්ලෝර් බෙඩ්රූම් එකත් හොඳ ස්පේස් එකක් එක්ක දීලා තියෙනවා. ෆ්ලෝර් ඒරියාස් වලටත් බ්‍රෑන්ඩඩ් ටයිල්ස්. දැන් බලමු ෆස්ට් ෆ්ලෝර් ඇරේන්ජ්මන්ට් එක කොහොමද කියලා. ෆස්ට් ෆ්ලෝර් එකේ හොඳ සිටින් ඒරියා එකක් වගේම ලිවිං ස්පේස් එකකුත් දීලා තියෙනවා. මේ හවුස් එකේ දොර ජනෙල් කොස් වලින් තමයි කරලා තියෙන්නේ. මාස්ටර් බෙඩ්රූම් එක මේ පැත්තෙන්. ප්‍රයිවට් බල්කනි ඒරියා එකක් එක්ක සම්පූර්ණ AC කරලා තමයි තියෙන්නේ. ඇටච් බාත්රූම් එකක් එක්ක හොඳම ෆිටින්ග්ස් දීලා තියෙනවා. කොමන් බාත්රූම් එකත් එක්ක සෙකන්ඩ් රූම් එක මේ පැත්තෙන්. AC ප්‍රොවිෂන් වගේම ප්‍රයිවට් බල්කනි එකක්. තර්ඩ් රූම් එකටත් හොඳ ස්පේස් එකක් වගේම එයා කන්ඩිෂන් කරලා තියෙන්නේ. සම්පූර්ණ නිවසට හොඳ ලයිටිං සිස්ටම් එකක් දීලා තියෙනවා. දැන් බලමු රූෆ් টොප් ඇරේන්ජ්මන්ට් එක. මේ පැත්තෙන් සෙපරේට් වෝටර් ස්ටොක් ටැංක් ඒරියා එකක්. 1000 ලීටර් ස්ටොක් ටැංක් දෙකක් එක්ක කවර්ඩ් රූෆ් එකක්. කොහොමද රූෆ් টොප් එකේ ස්පේස් එක? මේ පැත්තෙන් වාගේ වොෂින් මැෂින් එකට ප්‍රොවිෂන්ස්. මේ වගේ අලුතෙන් ඉදිවෙන හවුසින් ප්‍රොජෙක්ට් එකක ගයක් ගන්න ඔයත් කැමතිද? මේ ප්‍රොජෙක්ට් එකේ නිවාස කීපයක්ම ඉදි වෙනවා. දැන් ඔයාගේ නිවස මිලදී ගන්න අපිට කෝල් එකක් දෙන්න.